ගේ අවධානයට වැදගත් දැනුම් දීමක්. දෙසැම්බර් මාසයේ පවතින ශීත කාලය තාමත් තිබෙනවා වගේ ඔබට හැඟී තිබෙනවද? ඇත්තටම ඒකට හේතුවක් තියෙනවා. ඔබ ඒක ගැන දැනන් සිටියද? ඒක තමයි සාමාන්‍යයෙන් පවතින තත්වයකට වඩා මෙම වසරේ අගෝස්තු මාසයේ දක්වා තද ශීත කාලගුණයක් පවතිනු ඇත යනාවකි පළ කර ඇත. ඇෆීලියන් ලෙස හඳුන්වන ග්‍රහයක් සූර්යයා වටා ගමන් කරන විශේෂ සංසිද්ධිය ආරම්භ වේ. මෙම කාලයේදී පෘථිවිය සූර්යයාගෙන් ඉතා දුරින් පිහිටයි. මෙම සංසිද්ධිය අපගේ ඇස් වලින් දැක ගැනීම කර නොහැකි වූවද එහි බලපෑම් අපට දැනගත හැකිය. මෙම තත්වය අගෝස්තු මාසයේ දක්වා දිගටම පවතිනු ඇතැයි ගණනය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍යයට වඩා වැඩි ශීත කාලගුණයක් ඇතිවිය හැක. හේතුවෙන් මනුෂ්‍යයන්ට සෙම් ප්‍රතික්ෂාව, කැස්ස, සාහුස්ම ගැනීමේ අපහසුතා වැනි ශාරීරික අසනීප තත්ත්වයන් ඇතිවිය හැක. එබැවින් සියලු දෙනාම රෝග ප්‍රතිරෝධක ශක්තිය වැඩි කර ගැනීම සඳහා විටමින් සහ පෝෂණ ඖෂධ භාවිත කළ යුතුය. හෝ රෝග ප්‍රතිරෝධන ගුණ ඇති දේශීය හර්බල් ඖෂධ භාවිත කළ හැක. සාමාන්‍යයෙන් පෘථිවිය හා සූර්යයා අතර දුර ආලෝක මිනිත්තු 5ක් හෝ කිලෝමීටර් කෝටි 9කි. ඇෆීලියන් කාලය තුල මෙම දුර කිලෝමීටර් කෝටි 15.2 දක්වා වැඩි වේ. එනම් 66%කින් වැඩි දුරකි. ඒ හේතුවෙන් වායුගෝලය තවදුරටත් සීතල වේ. මෙවැනි උෂ්ණත්වයකට අපේ ශරීරය පුරුදු වී නොමැත. මේ විශාල වෙනසක් ලෙස සැලකිය යුතුය. ඒ නිසා අපගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අපි වැඩි අවධානයක් ගත යුතුය. කාලගුණය වලාකුළු සහිත වූවද හිරු ඇති වූවද ශීතල වැඩිවීම සත්‍යයකි. මෙම තොරතුරු ඔබගේ පවුල් සමාජිකයන්ට මිතුරන්ට බෙදා හරින්න. එය ඔවුන්ට පූර්ව සූදානමින් සිටීමට උපකාරී වේ. අප සියලු දෙනාටම අප විසින්ම ආරක්ෂා කරගන්න. සුබ දවසක්.